හෙලෝ ඔන්න මං අද මං ආසම විදිය බ්ලොග් එකක් තමයි අරගෙන ආවේ. ගොඩක් වෙලාවට මගේ මූඩ් එක අවුල් යන වෙලාවල් තියෙනවා. එතකොට මොන හරි දෙයකට දුක හිතෙන වෙලාවල් තියෙනවා. ඔය වගේ වෙලාවල් වලට මම කරන්න ආසම දෙයක් තමයි මේ තියෙන්නේ. හරි මං ඒ ගැන කියන්න නෙමෙයි ආවේ. ඇත්තටම මට ආස හිතුණා මම යන නෙල්ස් ස්පා එකේ, ඒ කියන්නේ මම නෙල්ස් හදන්න යන තැනේ චෝටි ව්ලොග් එකක් මතකයක් විදියට ඉතුරු කරගන්න සහ ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මං එදා නෙල්ස් හදන්න ගිය වෙලාවේ ව්ලොග් එකක් කරනවා කියලා හිතලා ඔන්න ඉතින් ආසාවෙන් පටන් ගත්ත වැඩේ. මේ තියෙන්නේ දෙසැම්බර් 6. උදේ ඉඳන්ම ගෙදර හිටියේ. ඉතින් හරිම ෆ්‍රෙෂ්. මං හරි ආසාවෙන් ලෑස්ති වෙලා ඔන්න ඉතින් ගියා මගේ නෙල්ස් ටික හදන්න කියලා. මගේ කලින් නෙල්ස් ටිකක් තිබ්බා. හැබැයි මට ඕන වුණා ඒකේ නෙල්ස් දෙකක් තුනක් වගේ ගැලවිලා තිබ්බේ. ඉතින් මට ඕන වුණා අලුත් නෙල් සෙට් එකක් දාගන්න. මොකද ඊට පස්සේ සතියේ මට විශේෂම වැඩක් තිබ්බා. ඉතින් ඒ නිසා මම අලුත් නෙල් සෙට් එකක් දානවා කියලා තීරණය කරලා ගියා. මුලින්ම කියන්න ඕනේ මම මේ ව්ලොග් එකට කලින් දාපු එකේ එක්කෙනෙක් මට බැනලා කමෙන්ට් එකක් දාලා තිබ්බා. අනේ ප්ලීස් මම මේක කරන්නේ හරි ආසාවෙන්. ඔයාලා කවුරුත් එක්කෙනාගේ ජීවිතවල වෙන දේවල් දන්නේ නැහැ. තව කෙනෙක්ගේ ජීවිතවල වෙන්නේ මොනවාද? එයාගේ ජීවිතේ එයා කොයි වගේ කෙනෙක්ද? ඒ නිසා ඒ කෙනාට චෝදනා කරන්න එපා. ඒ කෙනාගේ ජීවිතය ගැන දන්නේ නැතුව සහ හැම දෙයක් දිහාම නෙගටිව් විදියට බලන්න එපා. මොකද මම විශේෂයෙන් මම මේ channel එක හරි පුංචියට කරන්නේ. මට ලොකු බලාපොරොත්තු නැහැ. මම හරි ආසාවෙන් කරන්නේ. ඉතින් සහ මට මතක සටහන් ඉතුරු කරගන්න කරන්නේ. ඒ නිසා ඔයාලා කැමති නැත්නම් මේ vlog එක බලන්න එපා. කැමති අය විතරක් බලන්න. මොකද නෙගටිව් කමෙන්ට්ස් දාන්න එපා. මම ලොකු කෙනෙක් නෙමෙයි. මට තියෙන හරි පුංචි බලාපොරොත්තුවක්. ඉතින් කවුරුත් නෙගටිව් කමෙන්ට්ස් දාන්න නැතුව ඔයාලා කැමති නම් වීඩියෝ එක බලන්න නැතුව ඉන්න. හරි නේද? කතාවෙන් කතාව ඔන්න දැන් මගේ නෙල්ස් වලට නෙල්ස් ටිප්ස් හලවලා එතකොට දැන් ඔන්න ඇක්‍රලික් දාන්න යන්නේ. මම නෝමලි කරන්නේ ඇක්‍රලික් වලින් තමයි නෙල්ස් හදන්නේ. ඇක්‍රලික් ජෙල් කියලා මං හිතන්නේ දෙකක් තියෙනවා. මම දන්නේ ඇක්‍රලික් ගැන විතරයි. එතකොට ඇක්‍රලික් ඒ පවුඩර් එකෙන් මගේ නෙල්ස් ටික හොඳට ලස්සනට එන විදිහට එයා හදනවා. ක්ලාසි නෙල් ස්පා එක ගැන කියන්න ඕනේ නේ. මම මේ යන්නේ ක්ලාසි නෙල් ස්පා. මං කලිනුත් කියලා තියෙනවා. එයාලගේ TikTok account එක තමයි මේ තියෙන්නේ. ගිහිල්ලා බලන්න. හරි ලස්සන වීඩියෝස් එයාලා දාලා තියෙනවා. සහ ඒගොල්ලෝ අලුතින් පටන් ගත්තා වුණත් හොඳ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියක් තමයි එතන ඉන්නේ. හරි ලස්සනට නෙල්ස් ටික හදලා දෙනවා. ඔයාලා ගිහින් බලන්න. normally search කරලා බලන්න ක්ලාසි නෙල් ස්පා කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මං චොට්ටක් වේගෙන් කතා කරනවා කියලා ඔයාලට තේරෙනවා ඇති. මම මේ ඔෆිස් එකේ ඉන්නේ. මාව එක්කන් යන්නවයි කියලාකෝ. ඉතින් මම මේ ඉක්මනට ඉන්න කලින් වොයිස් එක දාලා ඉවර කරන්න හදන්නේ. ඉතින් ওই විදිහට මගේ අත් දෙකේම ඇක්‍රලික් වලින් නෙල්ස් ටික සෙට් කරා. සෙට් කරලා ඊට පස්සේ ඒ අතරතුර මට මතක විදිහට මම කලර් එකක් බලන ගමන් හිටියේ. මට ඕනලා තිබේ නියුඩ් කලර් එකක්, නැචරල් කලර් එකක්. ඉතින් මම ඒ කලර් එක බල ඉන්න ගමන් මෙන්න මෙයා අපේ පවි ලස්සනට මගේ නෙල්ස් ටික හදනවා. මම ආස කරන විදියට. මම කලින් කිව්වා වගේ අවුලෙන් ඉන්න වෙලාවක, එතකොට මූඩ් එක අවුල් ගිය වෙලාවක මොනවද කරන්නේ? මම නම් ඇත්තම කිව්වොත් මං ගාව සල්ලි තිබ්බොත් මං අනිවාර්යෙන්ම ක්ලාසි නෙල් ස්පා එකට ඇවිල්ලා නෙල්ස් ටිකත් හදාගෙන පෙඩිකියර් එකකුත් කරගෙන චුට්ටක් රිලැක්ස් වෙලා පොඩ්ඩක් මූඩ් එක ෆික්ස් කරගෙන යනවා. ඔයාලා මොනවද කරන්නේ? මං දන්නවා එක එක්කෙනා එක දේවල් කරනවා. ගොඩක් අය නිදා ගන්නවා. ඇත්තටම මමත් ඉස්සර ගොඩක් වෙලාවට මොකක් හරි දෙයකට අවුල් ගියොත් අනිවාර්යෙන්ම ඇඳ බදාගෙන නිදා ගන්නවා. හැබැයි මම දැන් ඒකෙන් අයින් වෙලා ඉන්නේ. මොකද මම දන්නවා එතකොට මට නම් ප්‍රශ්න තවත් වැඩි වෙනවා. මම ඒ වෙලාවට ඒක අමතක වෙන්න මොකක් හරි කරනවා. සින්දුවක් හරි අහනවා. නැත්තම්
ඩාන්ස් කරනවා. නැත්තම් මොනවා හරි ආස දේවල් කරනවා. ආස කෑමක් කනවා. එතකොට කොහෙට හරි එළියට යනවා. ඔය වගේ දේවල් තමයි මම කරන්නේ. පොඩි අයිඩියා එකක් ගන්න මම කියපු දේවල් වලින්. හරි නේද? නේල්ස් ටිකට ඇක්‍රලික් දාලත් ඉවරයි. දැන් නේල්ස් ටික ලස්සනට ෆයිල් කරනවා එයා. මං නේල්ස් හදන පාට් එකේ ආසම නැති දේ තමයි ඔන්න ඔය ෆයිල් කරන එක. මොකද මගේ ඇඟිලි හරි සෙනිදුයි. ඒ කියන්නේ හරි අර චූටි ඇඟිලි තියෙන මට. මේ වගේ ඇඟිලි හරි සෙනිදුයි. ඒක ඒගොල්ලොත් කියලා තියෙනවා. මොකද මේ චුට්ටක් ෆයිල් එක වදින ගමන් ටක් ගාලා තුවාල වෙනවා. ඇත්තටම මගේ නේල්ස් මම හදන තැන් කීපයක්ම කලින් ගිහින් තියෙනවා. හැබැයි ඒ හැම තැනකම අනිවාර්යෙන්ම ඇඟිලි 10න් ඇඟිලි 4ක් විතර අනිවාර්යෙන්ම තුවාල කරලා තමයි මම අනිත් පැත්තට එවන්නේ. ඒක ඒගොල්ලෝගේ වැරද්දක් නෙමෙයි. ඒක මගේ නේල්ස් වල මගේ ඇඟිලි වල මගේ හැමේ ප්‍රශ්නයක්. හැබැයි පවි මගේ ඇඟිලි කවදාවත් තුවාල කරලා නැහැ. ඇත්තම කිව්වොත් තුවාල කරලා නැහැ. මගේ අතින් මොකක් හරි වුණොත් මිසක් එයා හරි පරිස්සමට මගේ නේල්ස් ටික හදනවා. තුවාල වෙන්න දෙන්නේ නැතුව හරි හිමීට හරි ලස්සනට කරනවා. දැන් ඉතින් මම නේල්ස් ටිකත් හදලා ඉවරයි. මම ඔන්න ඔය නේල්ස් ටික ඔයගොල්ලන්ට පෙන්නන්න try කරනවා. ලස්සනයි කියලා මං හිතනවා. මං ආස විදියට හදලා තිබ්බා. මට නම් ලස්සනයි. ඒගොල්ලෝ නේල්ස් ටික මේ බලන්න මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න පහල හිටියා නේ. පව් එයාලා සීතලට ගැහි හිටියේ. මට ඉතින් පූස පේන්න බෑනේ. හරි මම ඔයගොල්ලෝගෙන් සමගන්න හදන්නේ මේ තියෙන යාලා හදපු ලස්සන නේල්ස් ටික. ඔයාලට යාලව කන්ටැක්ට් කරගන්න පුළුවන් Instagram එකේ සහ Facebook එකේ ක්ලාසි නේල්ස් ස්පා කියලා ටයිප් කරලා ඔයාලා යාලගේ pages වලට ගිහිල්ලා බලන්න. contact numbers locations ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඊළඟ පාර නත්තලට අලුතින් nail set එකක් හදන්න ඒගොල්ලොන්ට කතා කරලා appointment එකක් දාගන්න. මං එහෙනම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. bye.